ආටිෆිෂල් නේල් එකක් දාන්නේ කොහොමද කියලා චුට්ටක් බලමු. අපි ඉස්සෙල්ලාම මේ නියපොත්තේ මතු පිට අපි ෆයිල් කරගන්න ඕනේ. මම මේ මගේකටම දාන්න යන්නේ. මෙහෙම මතු පිට පස්සේ අපි මේ වගේ චුට්ටක් ක්ලීන් කරගෙන අපි මෙන්න මේ වගේ ජෙල් එකකින් තමයි අපි මේ ජෙල් නේල් එක කරන්න හදන්නේ. අපි මේකේ කලර්ස් දෙකක් ගන්නවා. ඊට පස්සේ අපි මේක චුට්ටක් අපි බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. දැන් අපි මේ ටිප්ස් එකක් හදාගෙන තමයි ඕගලන්ට පේනවා ඇති අපි හදන්න යන්නේ. ඊපස්සේ අපි මේ ටිප්ස් එක මේ නේල් එකට තියලා මෙහෙම ෆිට කරගන්නවා. ඊට පස්සේ අපි මේකෙන් මෙහෙම ගන්නට තද කරගෙන අපි ඊට පස්සේ මේක UV ලයිට් එකට දාන්න ඕනේ මේ නේල් එක. මොකද UV ලයිට් එකේ තමයි මේ නේල් එක පේනවත් නැහැ. මාත් UV ලයිට් එකට දාලා මෙන්න තියන් ඉන්න ටික වෙලාවක්. මම මේක ඔයාලට කියන්නේ දැන් ඔයගොල්ලන්ට කොහේ හරි යන්න ඕන නම් මේ වගේ පොඩි දෙයක් කරගන්න පුළුවන්. ඇත්තටම අපිට මේක ගොඩක් වටිනවා. හදිසියකට තමන්ටම කියලා දාගෙන යන්න උනහම අපි දාපු ආටිෆිෂල් ජෙල් නේල් එක මේක මෙහෙම ෆික්ස් වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට මේ ටිප්ස් එක මෙහෙම මෙන්න මේ වගේ ගලවලා ගන්න පුළුවන්. ඔයාලා දැක්කද දැන් මෙන්න ආටිෆිෂල් නේල් එක හැදිලා තියෙනවා. අපි ඉතින් මේක පොඩ්ඩක් කපලා ලස්සනට හැඩ කරගන්න ඕනේ. කරලා පෙන්නනවා. ඒකට එතකොට ගන්න ඕනේ අරට වැඩි තව පොඩ්ඩක් ලොකු ටිප්ස් එකක්.
ඒකෙත් මේ විදිහටම අපි පොඩ්ඩක් ෆයිල් කරගෙන ඊට පස්සේ අපි මේක චුට්ටක් ක්ලික් කරගෙන මේක තනියම බව ඔයාලට කරන්න පුළුවන් මේ දැන් මේ ටිප්ස් එක අරට වැඩි චුට්ටක් ලොකුයි. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ටිප්ස් දෙකේ වෙනස. මේක ඊට වැඩි චුට්ටක් යන. තමන්ගේ ඇඟිල්ලේ හැඩයට අපි මේ ටිප් එක තෝරගන්න ඕනේ. ඊට පස්සේ අපි ආයෙ නැවත ඔයාලට පේනවද මම මේ දාපු ජෙල් නේල් දෙක. ඉතින් ඔයාලට ගෙදර ඉඳන් මේක පොඩ්ඩක් try කරන්න පුළුවන්. දැක්කද නේල් දෙකේ ලස්සන? අනේ මට ඔයගොල්ලන්ට මේ පහම දාලා පෙන්වන්න තිබුණා නම් ගොඩක් වටිනවා. බලමු අපිට නිදහස් දවසක් හම්බුනොත් එහෙම මම ඔයගොල්ලන්ට මේ ඇඟිලි පහේම නේල්ස් ටික දාලා වීඩියෝ එකක් දාන්නම්.